Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න ඔයාලට අදත් එල්ල කිරි වීඩියෝ කරන් ආවිල්ලා තියෙනවා. ඉතින් අද නම් සුපිරි වීඩියෝ එකක් තමයි අරන් ආවිල්ලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ලෝකයේ ඉන්න භයානකම මොබයිල් ස්නයිපර් ප්ලේයර්ස්ලා 3 දෙනාව. ඉතින් මෙතන B2 කියලා ඒගොල්ලෝ කවුරුත් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ටිපර් වෙන්න එපා. ඉතින් මොකද මේක මොබයිල් ප්ලේයර්ස්ලාගේ එකක් විතරයි මම ගෙනාවේ. ඉතින් ගයිස් එහෙනම් අපි වීඩියෝ එකට යමු. යන්න කලින් තියෙන මතක් කරන්න දෙයක්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි giveaway එකක් දුන්න කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් weekly දෙකක් දුන්නේ. ඉතින් එක weekly මේ වෙද්දි දීලා තියෙන තව සතියකින් විතර ඊළඟ ජයග්‍රාහකයව තෝරනවා. ඒක නිසා ඔයගොල්ලෝ දැම්ම මේ screen එකේ පේන thumbnail එකේ තියෙන වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් giveaway එකට set වෙන්න. එහෙනම් ඉතින් අපි යමු වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට. ඉතින් guys අපේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ කවුද කියලා ඔයගොල්ලොන්ට දැන් බලා ගන්න ඕන. ඉතින් අපේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ පාඩි ගේමින් ගේමර්. එහෙම නැත්නම් ගේමින්. ඉතින් මෙයාගේ channel දෙකක් තියෙනවා. දෙකම 1 million plus channel දෙකක් තියෙන subscribersලා ඉන්න. ඉතින් මෙයාගේ පාඩි ගේමින් ගේමර් කියන channel එකේ මේ වෙද්දි ඉන්නවා 1.5 million subscribersලා. ඉතින් මෙයාගේ active channel එකක් කියන්නේ මෙයා live streaming මේ වගේ videos දිගටම දානවා. ඉතින් මෙයා VBet player කෙනෙක්. ඉන්දියන් e-sport player කෙනෙක් ඒ වගේම. ඉතින් මෙයා ඇවිල්ලා guys අනිවාර්යයෙන්ම කතා කරන්න මෙයාගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම මෙයාගේ ඔක්කොම කතා කරන්න දෙයක් නැහැ. මොකද වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා එතකොට ඔයගොල්ලොන්ට මේක බලන්න එපා වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙයාගේ මම වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මෙයා ඉන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි e-sport player කෙනෙක්. ඉතින් මෙයාට පට්ට විදිහට ඉල්ලුම තියෙනවා e-sport clubs වලින්. ඉතින් මෙයාගේ විස්තර ඔක්කොම මෙයාගේ නම වයස ඉතින් මොකද්ද මෙයා මේ විදිහට සෙල්ලම් කරන e-sport club එකේ ඔක්කොම අරන් එන්න. මෙයාගේ මාසික ආදායම e-sport ගහලා කොච්චර සල්ලි හොයන්න පුළුවන්ද. ඉතින් මෙයාගේ country එක ඇවිල්ලා guys ඉන්දියාව. ඉතින් මෙයා ඇවිල්ලා ඉන්දියාවේ සුපිරි player කෙනෙක්. ඇත්තටම ආයේ කතා දෙකක් නැහැ. ඉතින් මෙයාගේ AWM playing next level. ඉතින් මෙයා IQ player කෙනෙක්. මොකද e-sport ගහනවා කියන්නේ IQ එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඊට අමතරව guys මතක් කරන්න ඕනේ මෙයාගේ world records තියෙනවා වෙනම. ඉතින් මේ world records මොනවද කියලා මම ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම අරන් එන්න. ඕනනම් ඔයගොල්ලෝ ඕනනම් කමෙන්ට් එකක් දාන්න මෙයාගේ මාසික ආදායමේ සේරම කීයද කියලා. ඉතින් මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට අමතරව e-sport පැත්ත ගැන ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් ප්ලේයර්ස්ලා ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් වීඩියෝස් ගේන්නම්. ඒවත් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. ගෙදරලා නිකන් ඉන්න එකේ ගේම් ගහලා කීයක් හරි හොයාගන්න හරි පුළුවන් ගේම් එක ගහන වෙලාවේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර යමු අපි කවුද ඊළඟ ස්ට්‍රීමර් කියලා බලන්න. ඉතින් guys අපේ ලිස්ට් එකේ දෙවෙනි අරින්න ඇත්තටම ගෝ ලෙජන්ඩ් කෙනෙක් මචං. මෝ ඇවිල්ලා පට්ට ගහිල්ලක් ගහන්නේ මටවත් හිතා ගන්න බෑ. ඉතින් මොබයිල් ප්ලේයර් කෙනෙක්ද කියලා. ඉතින් මෙයාගේ නම XFF එහෙම නැත්නම් AXEFF. ඉතින් මෙයාගේ channel එකේ මේ වෙද්දි guys 800k කිට්ටු කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඇත්තරම කිව්වොත් මෙයා ඇවිල්ලා මචං one tap ගහනවා AWM එකකින්. හරිද ස්නයිපර් වලින් one tap ගහනවා මට නම් හිතා ගන්න බෑ. පේනදී ස්කෝප් නොකර කෙලිම one tap එක ගහනවා හෙඩ්ෂොට් මයි ගහන්නේ. ඉතින් මට නම් ඇත්තරම හිතා ගන්න බෑ කොහොමද මූ ගහන්නේ කියලා. මෙයා තමයි AWM one tap එක මුලින්ම ෆ්‍රී ෆයර් ගහන කට්ටියට හඳුන්වලා දුන්න කෙනා කියලා ඕන කෙනෙක් දන්නවා. ඉතින් මේ වගේ මෙයා හඳුන්වලා දුන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙයා ඇවිල්ලා guys මොරොක්කෝ වල ඉන්න ප්ලේයර් කෙනෙක්. ඉතින් මෙයාගේ channel එක මේ වෙද්දි නම් ඇක්ටිව් නෑ. ඒකේ මොකක් හරි හැක් කරලා මොකක් හරි දන්නේ නැහැ. ක්‍රිකට් ලයිව් කරනවා. ඉතින් මට මේ වීඩියෝ එක කොපිරයිට් වදිත් දන්නේ නැහැ. මොනොත් ඉතින් මට මේ වීඩියෝ ක්ලිප් එක අයින් කරන්න වෙනවා. ඉතින් මෙයාට ගොඩක් අය කියන්නේ ලෝකේ ඉන්න AW one tap king කියලා. ඉතින් ඒ තරම්ම මෙයා පට්ට ප්ලේයර් කෙනෙක්. ඉතින් තව කතාවක් යනවා guys. ඒක ඇත්ත වෙන්න ඕනේ බොහෝ දුරට. මේ ඉස්සර රිමෝට් එක ගහලා one tap එක ගන්න මුලින්ම වර්ල්ඩ් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ මෙයා කියලා. ඉතින් ඒකත් බොහෝ දුරට මෙයාගෙන් තමයි සෙට් වෙන්නේ නැත්තේ. මම ඒ ගැන හරියට මේ වීඩියෝ එකකින් ගේන්න. ඉතින් guys අපිට බලන්න පුළුවන් මෙයාගේ ඇත්තටම ප්ලේයින් කතා කරන්න දෙයක් නැහැ නේ guys. මොබයිල් ප්ලේයර් කෙනෙක් විතර මට නම් හිතා ගන්න බෑ මූ කොහොම ගහනවද කියලා. මෙයා ගොඩක් පරණ ප්ලේයර් කෙනෙක්. ඒක ගොඩක් අය දන්නවා. ඉතින් අපි මෙයා ගැන කතා කරා ඇති කියලා මම හිතනවා. ඉතින් මේගොල්ලෝ ගැන වෙන වෙනම වීඩියෝස් ඕනනම් මට කියන්න මම රිවිව් අරන් එන්න මේගොල්ලන්ගේ ඩීටේල්ස් ඔක්කොම එක්ක. ඉතින් මෙතන අර හොඳම 3 දෙනා තෝරන හින්දා තමයි මම ලොකුවටම ඒක එහෙම අරන් ආවේ නැත්තේ. ඉතින් guys අපි යමු වැඩි කතා නැතුව කවුද අපේ ලිස්ට් එකේ ඊළඟට ඉන්න ලෙජන්ඩ් කියලා බලන්න. ඉතින් guys මේ ලිස්ට් එකට මම මෙයාව දැම්ම නැත්නම් ඇත්තටම මෙයාට කරන ලොකු අසාධාරණයක් සහ ලොකු මේ වීඩියෝ එකේ තියෙන ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉතින් ඒක එහෙම ෆික්ස් කරන්න පුළුවන් මෙයාව දාපු ගමන්. මොකද මෙයා ඇවිල්ලා guys ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් මම තාමත් ලොරෙම්ට තමයි කැමතිම AWM player. මොකද ඒ කාලේ 2020 එතකොට AWM මොහොම ගන්න PC player තමයි සාමාන්‍ය normal එකේ ගහන්නේ.
ඉතින් ඒ කාලේ මෙයා ගහන්න ගත්ත මට්ට ගහිල්ලා ඇත්තටම ගොඩක් අය කම්පියුස් PC ප්ලේයර්ස්ලට පවා මෙයා ගහලා තියෙනවා කස්ටම්ස් එහෙම දාලා මාරම විදිහට ප්ලේ කරන ඔයගොල්ලන්ට මෙයාගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙයාගේ මේ වෙද්දි ඉන්න guys 1.7 මිලියන් වගේ subscribe count එක. ඉතින් මෙයා videos 18යි දාලා තින්නේ හරිද? publish videos 18යි මෙයාගේ channel එකේ තියෙන්නේ. මෙයාගේ අන්තිම video දාලා තියෙන්නේ 2023. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මෙයාගේ දැන් video එකක් දැම්මත් අනිවාර්යෙන් මෙයාට views යනවා මට sure එක. ඒ තරම් මෙයා පට්ට විදිහට ප්‍රසිද්ධයි. ඉතින් මෙයාගේ නම ලොරෙම්. ඉතින් මම ඒකයි මුලින් කිව්වේ නැත්නම් මෙයාව ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඇත්තරම මෙයා ඇවිල්ලා guys ලෙජන්ඩ් කෙනෙක්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ලොරම් ගැන සහ ඔයගොල්ලෝ කැමතිම ප්ලේයර් ගැන මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙයා ඇක්ටිව් නැති වුණත් මෙයාගේ channel එකේ වීඩියෝස් වැටෙනවා. සාමාන්‍යයෙන් ඒක අර ඉඳලා හිටලා වගේ වැටෙනවා. ඉතින් දැන් ඉස්සරහට වැටෙයිද දන්නේ නැහැ. මේ කලින් වීඩියෝස් එකෙන් වැටලා තියෙන අවුරුද්දකට එකක්. ඒ වගේ තමයි මෙයාගේ වීඩියෝස් වැටෙන්නේ ගොඩක් දුරට. ඉතින් ඔයගොල්ලෝ ලොරම් ගැන හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ලොරම්ට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් තව දෙයක් තියෙනවා guys මතක් කරන්න අපේ giveaway එකට ඔයගොල්ලෝ සෙට් වෙලා නැත්නම් අනිවාර්යෙන් සෙට් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ diamond store එකක් යනවා මම ඒකම මේකත් මතක් කරන්න. ඉතින් අපේ diamond store එකකින් ඔයගොල්ලන්ට top up කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් easy cash bank payment කරලා ඔයගොල්ලන්ට මේ top up කරගන්න පුළුවන්. ඉතින් guys ලොරම් ගැනත් එහෙනම් ඔයගොල්ලෝ දැන් දකින්න නැදනේ. ඉතින් ලොරම්ගේ ලයිෆ් ස්ටෝරි ඔයගොල්ලන්ට ඕන නම් කියන්න මම අරන් එන්නම්. ලොරම්ගේ විරම රිවිව් එකක් අරන් එන්නම්. යාගේ පළවෙනි වීඩියෝ එකේ සහ අන්තිම වීඩියෝ එක අතර වෙනස ඒ වගේම මෙයා B2 එකේ එකත් මට මතක විදිහට කස්ටම් එකක් ගහලා තිබ්බා. ඉතින් ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා දිනවා. කොහොමද කියලා බලන්න පුළුවන්. ROG FF ඒ වගේම ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. Y444 පවා මෙයාට කමෙන්ට් දාගෙන මෙයා ඒ තරම් ඉතින් මොබයිල් එකකින් ගහනවා කියන්නේ ඒ කාලේ ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් guys අදට ගෙනාව වීඩියෝ එක ඉවරයි. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊළඟට ඕන වීඩියෝ මොනවද කියලා ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අපි යමු අදට. අපි ළඟ වීඩියෝ සෙට් එකමු. හැමෝටම සුබ දවසක්.